අද අපි එකතු වෙන්නේ මේ අලුත් වීඩියෝ එකක් එක්ක මේ දවස්වල කරලියේ තියෙන යුද්ධෙත් එක්ක ඕගොල්ලෝ බලන්න ඕනේ මූවි එකක් එක්ක තමයි අපි එකතු වෙන්නේ. ඇතරම දැන් 2012 අවුරුද්දේ ආවා ආගෝ කියලා මූවි එකක්. මේක ඇතරම true story එකක් බේස් කරලා හදපු මූවි එකක්. මේකේ තියෙන මේ විශේෂත්වය තමයි දැන් මේ වෙනකොට තියෙන යුද වාතාවරණයේ තියෙන ඉරානය ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ක ඒ සම්බන්ධ වෙච්ච ඒ කතාවත් එක්ක සම්බන්ධ වෙච්ච true story එකක් පදනම් කරගෙන තමයි මේ කතාව හදලා තියෙන්නේ. මේක ඇත්තටම 1979 දී අයිතුල්ලාල් කොමේනි කියන පාලකයා නැත්තම් ආගමික නායකයා අපි කියන සුප්‍රීම් ලීඩර් කෙනෙක් කියලා මේ පුද්ගලයා ඉරානයේ එතෙක් පැවති ෂා රජතුමාගේ පාලනය ඒ ෂා රජතුමාගේ පාලන තන්ත්‍රය බිඳහෙළලා ආගමික විප්ලවයකින් රට අල්ල ගන්නවා. රට අල්ලගෙන සම්පූර්ණයෙන්ම මේ ඒ රට ඉස්ලාමීකරණය කරලා ඒ විදිහට දිගටම යනවා. ඒ කියන්නේ දැන් ඔය උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඉරානයේ පැරණි ඉරානයේ එකතට පර්සියාව කියලා තමයි හැඳින්වුවේ. ඔය පර්සියාවේ මේ තිබිච්ච දෙයක් තමයි මේ ඉස්සර ඇත්තටම ඔය ලෝකයේ වැදගත්ම සයන්ටිස්ලා ඊළඟට ඔය අල් කවර්සිමි වගේ නවීන ජ්‍යාමිතියේ මූලික වෙච්ච ජ්‍යාමිතිය පියා කියලාත් හඳුන්වන සමහර අවස්ථාවලදී මේ නූතන ජ්‍යාමිතිය පියා විදිහට මේ අල් කවර්සිමි ඒගොල්ලෝ පර්සියානු ජාතිකයෝ. එතකොට දැන් ඔය පර්සියාව තව අපි කරපු ඉන්වෙන්ෂන් එකක් ගත්තොත් එහෙම ඔය මේ පර්සියානු විද්‍යාඥයෝ තමයි එකතු වෙලා හොයාගත්තේ මේ කාන්තාරයක් ඇතුලේ අයිස් කැට දිය නොවී තියාගන්න පුළුවන් විදිහට මේ පිරමීඩ ආකාරයෙන් හදපු මේ ශීතකරණ ඒවා විදුලියෙන් තොරව වැඩ කරන්නේ. ඒ කියන්නේ විදුලිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඇතුලේ මේ සීතල පවත්වා ගැනීමේ හැකියාව තියෙන ඒ වගේ දියුණු මේ ඉන්වෙන්ෂන්ස් ගොඩක් ලෝකෙට ගෙනාපු ඔළුව හුඟක් හොඳට තියෙන ජාතිකයන් තමයි පර්සියානු ජාතිකයෝ කියලා කියන්නේ. පසු කාලීනව මේ 1979 මේ රෙවොලූෂන් එකත් එක්ක ඒගොල්ලෝ ඉස්ලාමික අන්තවාදී තත්වයකට වගේ යනවා. ගොඩක් වෙලාවට අර මොකද්ද ෂියා මුස්ලිම් සහ සුන්නි මුස්ලිම් කියලා වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් ෂියා මුස්ලිම් කියන කාණ්ඩයට තමයි ඉරාන ජාතිකයන්ගේ ඉස්ලාමික ආගම වැටෙන්නේ. ඒතර දැන් ඔතන අපි කතා කරොත් එහෙම මේ දැන් ඔය ආගෝ මූවි එකට આવොත් එහෙම ආගෝ කියන මූවි එක බේස් වෙලා තියෙන ඔය 1979 අයිතුල්ලාල් කුමේනි පාලන තන්ත්‍රය ලබා ගන්නකොට පැහැර ගන්නකොට ඇමරිකානු එම්බසි එකේ හිර වෙනවා ඒ නිලධාරීන් පිරිස එළියට එන්න බැරි වෙනවා. මොකද ඇමරිකානු එම්බසි එක වට කරනවා. ඇමරිකානු ජාතිකයෝ හිටපු සියලු දෙනාම ඉරානය තුල මරා දමනවා. ඒ වගේ ජන සංහාරයක් උතන සිද්ධ වෙනවා. එතකොට දැන් එතනදී ඔය ටෝනි මෙන්ඩස් කියලා CIA නිලධාරියෙක් ඉන්නවා කැනේඩියානු CIA නිලධාරියෙක්. මේ පුද්ගලයා එනවා මේ ෆිල්ම් එකක් හදන කෙනෙක් විදියට. ඒ කියන්නේ ෆිල්ම් ප්‍රොඩියුසර් කෙනෙක් විදියට තමයි ඉරානය ඇතුළට මේ මෙන්න මේ කියන මේ ආගමික අරගලයේ තියෙන යුගයේ 1979 එන්නේ. මොකටද එන්නේ? අර ඇමරිකාවේ එම්බසි එක ඇතුලේ ඉරානයේ ඇමරිකානු එම්බසි එක ඇතුලේ හිර වෙලා ඉන්න ඒ ටික එළියට අරගෙන ගිහිල්ලා නැවතත් ඇමරිකාවට බාර දීමේ කාර්යය සඳහා තමයි මේ පුද්ගලයා එන්නේ. ඒතර දැන් මේ පුද්ගලයා ඇත්තරම CIA නිලධාරියෙක්. හැබැයි ඔහු එන්නේ ආගෝ කියලා මූවි එකක් හදන මුවාවෙන්. ආගෝ කියලා මූවි එකක් හදන කැනේඩියානු පුද්ගලයෙක් විදිහට තමයි එන්නේ. ඒ වගේම ඔතනදී මේ ඔකට උදව් කරනවා මේ ඔයගොල්ලෝ ෆිල්ම් එක බැලුවොත් ඔයගොල්ලන්ට ওই වැඩ ටික අහුවෙයි. මේ මොකද්ද ඕක ඉන්නවා මේ තව පුද්ගලෙක් ඔය අරාබියෙම හොඳට දන්න පුද්ගලෙක්. ඒත් ඔහු මේ ඉරාන ජාතිකෙක් වගේ හැසිරෙමින් තමයි ඔතන ඇත්තටම මේ අර හිර වෙලා හිටපු ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් ටික බේරා ගැනීම සඳහා යන්නේ. ඇත්තට මේගොල්ලෝ දැන් කරන්නේ මම සරලව කියන්නම්. මේ ඔය CIA නිලධාරියා ආගෝ කියලා මූවි එකක් හදන්න එන ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට රට ඇතුළට ඇවිල්ලා ඉරානය ඇතුළට ඇවිල්ලා අර තානාපති කාර්යාලයේ හිටපු නිලධාරීන් ටික ඒ ෆිල්ම් එකේ නළුව හැටියට පෙන්නලා තමයි කොහොම හරි එයාපෝට් එකෙන් එළියට එන්නේ. ඔතන ඔය අන්තිම වෙලාවේ තියෙන ඔය එයාපෝට් එකෙන් එළියට එන්න ඔන්න මෙන්න තියලා ඇත්තටම මේගොල්ලෝ නළුවෝ නෙමෙයි ඉරානයේ හිටපු ඇමරිකානු තානාපති කාර්යාලයේ
නිලධාරීන් කියන එක ඇත්තටම ඉරාන මේ විප්ලවවාදීන්ට දැනගන්න හම්බෙනවා අවසාන මොහොතේ වගේ. නමුත් වාසනාවකට වගේ මේ මොහොතේදී ඒගොල්ලෝ රටින් එළියට ඇවිල්ලා ෆ්ලයිට් එකෙන් එළියට ඇවිල්ලා ඉවරයි. ඉතින් මේ කතන්දරය කොයි විදිහටද යන්නේ කියන එක තමයි ආගෝ කියන මූවි එකේ අර මම කියපු කරුණු වලට අමතරව තව ඒක ගොඩක් ඇත්තටම ඉන්ටරෙස්ටිං මූවි එකක් ඒක. ඒක ඕගොල්ලෝ මේ කාලේ බලන එක මම නිර්දේශ කරන්නේ ඕගොල්ලන්ට එතකොට ඔය මේ ඉරානයේ 79 වෙනකන් කොහොමද ඉරානයේ පැවතුනේ පසු කාලීන අරගලයෙන් පසු කාලීනව කොහොමද ඉස්ලාමීකරණය තුල ඒ කියන්නේ නව ඉස්ලාමීකරණයක් කියලා කියන්න පුළුවන්. මොකද දැන් පර්සියාව ගත්තාම පසු ඉස්සරත් යම් ඉස්ලාමීක ආගමික පැත්තක් තමයි තිබුණේ. නමුත් අර එතනින් එහාට ගිහින් තව චුට්ටක් අන්තගාමී පැත්තකට වගේ 1979න් පස්සේදී හුඟක් වෙලාවට කාන්තා නිදහස සීමා වෙනවා. ඒ වගේ පොඩි පොඩි කතන්දර ටිකක් වෙනවා. එතකොට මේ රෙවොලූෂන් එකෙන් පස්සේ සහ රෙවොලූෂන් එකට කලින් ඉරානය කොහොමද තිබුණේ? එතකොට 79 මොකක්ද ඇති වෙච්ච ඒ රෙවොලූෂන් එක? ඒකට ඇයි මිනිස්සු ඒ විදිහට එකතු වුනේ? එතකොට අයිතුල්ලා අල් කොමේනි කියන්නේ මොන වගේ පාලකයෙක්ද? ඔහු කොහොමද මේ විප්ලවය කරේ? ඒ අතරේ මේ ටෝනි මෙන්ඩස් කියන පුද්ගලයා ඇවිල්ලා ඇමරිකාවේ පිරිස කොහොමද ගලවගෙන එතනින් ගියේ කියන ඒ කතා මාලාව ඔයගොල්ලන්ට හොඳට දැනගන්න පුළුවන් මේ හොඳම මූවි එකක් තමයි ආගෝ කියන්නේ. ඒ නිසා 2012 ආපු මූවි එකක් වුණත් ඔයාලා මේ දවස්වල ඒක බලනවා නම් මේ තියෙන වෝ එකත් එක්ක ඕගොල්ලන්ට මං හිතනවා ඒක හොඳට සෙට් වෙයි, හොඳට ෆීල් වෙයි මූවි එක. සහ නොදන්න දේවල් ගොඩක් යුද්ධය සම්බන්ධයෙන් මේ වෙනකොට යන යුද්ධය සම්බන්ධයෙන් යුද්ධයේ හිස්ටරි එක සම්බන්ධයෙන් ඕගොල්ලන්ට ඒකෙන් දැනගන්න පුළුවන් වෙයි. ඒ නිසා අමතක නොකර අනිවාර්යයෙන්ම ආගෝ 2012 මූවි එක බලන්න. ඊට පස්සේ කමෙන්ට් එකකුත් දාන්න මූවි එක ගැන ඕගොල්ලන්ට හිතුනේ මොකක්ද කියලා. එහෙනම් අපි නැවත හම්බෙමු. තව වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් ඔබට ජය.